ඔන්න අද ඔයාට මම අරගෙන ආව අලයි පරිප්පුයි පාවිච්චි කරලා හදාගන්න පුළුවන් රසවත් වඩේ රෙසිපි එකක්. ඉතින් හවස තේ වෙලාවට ඉක්මනට හදාගන්න පුළුවන් මේක මාරම රසයි. උළුදු වඩේ වගේම රසයි මේකත් හවස තේ වෙලාවට කන්න නියම කෑමක්. බලමු එහෙනම් තවත් වෙලා ගන්න නැතුව මේ රසම රස වඩේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ඊස්ට් එකක් ඇක්ටිව් කරගන්න ඕන. ඊස්ට් තේ හැඳි එකක්, සීනි තේ හැඳි එකක්, මද රසනේ වතුර මේස හැඳි දෙකක් දාලා භාජනයකට මෙන්න මේ වගේ අපි කලවම් කරලා වහලා තියලා තියන්න ඕන විනාඩි 10ක් විතර ඊස්ට් එක පිපෙන්න. ඊළඟට අපිට ඕන වෙනවා තඹගත්ත අල ගෙඩියක් ග්‍රෑම් 250ක් මෙතන තියෙනවා. තව ඕන වෙනවා පැය භාගයක් විතර පොඟවලා අරගත්ත පරිප්පු. ග්‍රෑම් 150ක් තමයි මම අරගත්තේ. බ්ලෙන්ඩර් කප් එක අරගෙන අල ටිකයි සිතුලුණු බික් 4කුයි පරිප්පු ටිකයි දාලා අපි හොඳට මේ වගේ බ්ලෙන්ඩ් කරගන්න ඕන වතුර පොඩ්ඩක්වත් දාන්න නැතුව. ඉතින් මෙන්න මේ වගේ හොඳට පේස්ට් කරගන්න. ඔන්න දැන් මේ වෙද්දි ඊස්ට් එකත් අපේ ඇක්ටිව් වෙලා තියෙන්නේ. දැන් අපි භාජනයක් අරගෙන මුලින්ම බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය එකට දාගමු. ඊළඟට ඒකට කෑලි මිරිස් තේ හැඳි දෙකක්, ගම් මිරිස් තේ හැඳි එකක්, පොඩිවට කපාගත ලුණු ගෙඩියක ලුණු, සිහින්ව ලියාගත් අම්මිරිස් කරල් 3ක් සහ කරපිංචු කොළ අහුරක් දාගන්න ඕන. ඊළඟට ඇක්ටිව් කරගත ඊස්ට් එකත් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. ඔය වගේ හොඳින් අනාගත්තට පස්සේ මිශ්‍රණයේ දියාරු ගතිය අඩු කරගන්න අපි එකතු කරගන්න ඕන පාන් පිටි එහෙමත් නැත්නම් හාල් පිටි අරගන්නත් පුළුවන්. පිටි ටික ඔක්කොම එකපාරට දැම්මේ නැහැ. මම මේ වගේ ටික ටික දාලා ඕන කරන ගානට හදාගන්නේ. ඉතින් මම පිටි ග්‍රෑම් 125ක් අරගත්තා. ග්‍රෑම් 100ක් විතර වගේ තමයි එකතු කරගත්තේ. මිශ්‍රණය හරි පදමට අරගන්න. ඔය වගේ අනාගත මිශ්‍රණය විනාඩි 10ක් විතර අපි වහලා තියලා තියන්න ඕන ආයෙමත් පිපෙන්න. විනාඩි 10කට පස්සේ මිශ්‍රණය ඇරලා බලන්නේ මෙන්න මේ වගේ තමයි පිටි ටික පිපිලා තියෙන්නේ. දැන් තමයි අපි මේකට ලුණු එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් රස අනුව බලලා ලුණු එකතු කරගන්න. දැන් අපි අතේ වතුර ටිකක් ගාගෙන මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් අතට අරගෙන උළුදු වඩේ එකක් වගේ හැඩයට හදාගන්න ඕන. ඉතින් මේ විදිහට හදාගන්න ගමන්ම අපි රත් වෙච්ච තෙල් එකට දාලා බෙද ගන්න ඕන. ඉතින් පරිස්සමෙන් තෙලට දාගන්න මොකද අපි අතේ වතුර ගාගෙන තියෙන හින්දා. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන වඩේක බෙද ගන්න ඕන දෙපැත්ත හරවන ගමන්. එතකොට මැද අමු වෙන්නේ නැතුව රසට කන්න හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ රන්වන් පාට වෙන්න බෙදගත්තට පස්සේ ලිපෙන් අයින් කරලා තෙල් බේරෙන්න තියන්න. ඔන්න ඔයාලගේ ගෙදර ආයට බඩ පිරෙන්න කන්න ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් කෑමක් හදාගන්න විදිය තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. ඉතින් හවසට කඩ කෑම කන්න පුරුදු වෙලා ඉන්න ඔයාලට ඕන මේ ලේසි රෙසිපි එක try කරලා බලන්න පුළුවන්. ගොඩක් රසයි මේක. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් රෙසිපි එක try කරලා බලලා රෙසිපි එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අමතක නොකරම රෙසිපි එකට like එකක් කමෙන්ට් එකක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.